දේවදූතයන් සහ විශ්වයෙන් ඔබට එවන ආත්මික සංදේශයන්. අද මේ වීඩියෝවෙන් අපි බලන්න යන්නේ ඔබගේ ජීවිත සහකරුගේ ස්වභාවය සහ ලක්ෂණ. ඒවා අපි බලන්නේ ඒන්ජල් නම්බර්ස් අනුව. දේවදූත අංක අනුව. ඔබ ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබේ සහකරු ගැන අපිත් එක්ක බලමු. ඔබ කවදා හරි එකම අංකය නැවත නැවත දැකලා තියෙනවද? 11 වෙලාවට ඇස ගැටීම, 222 නම්බර් එකක් තියෙන රිසිට් එකක්, 777 නම්බර් එකක් තියෙන වාහන නම්බර් එකක්. මේවා අහම්බයක් නොවෙයි. මේවා ඒන්ජල් නම්බර්ස්. දේවදූතයන් සහ විශ්වයෙන් ඔබට එවන ආත්මික සංදේශයන්. අද මේ වීඩියෝවෙන් අපි බලන්න යන්නේ ඔබේ ජීවන සහකරුගේ ස්වභාවය සහ ලක්ෂණ. ඔබේ ජීවන සහකරු ගැන බලනවා නම් මේ වීඩියෝ එක ඔයාටයි. ඒන්ජල් නම්බර් 111 ආත්මයෙන් සමාන ජීවිත සංගයා. ඔබට නිතර 111 පෙනෙනවා නම් ඔබේ ජීවන සහකරු දැඩි විශ්වාසයක් සහිත, නායකත්ව ගුණ ඇති, සිත් බලයෙන් ශක්තිමත් සහ ආත්මිකව අවදි වෙමින් සිටින පුද්ගලයෙක්. මෙය ඔබේ හිස් බව පුරවන්න එන ආදරයක් නොවේ. මෙය ඔබගේ ශක්ති මට්ටමට සමානව එන ආදරයක්. ඔවුන් ඔබව ඉක්මනින් ජීවිතේ ඉහළට ගෙන යයි. ඒන්ජල් නම්බර් 222 සාමයෙන් පිරි හදවතක් ඇති සංගයා. 222 ඔබට නිතර පෙනෙනවා නම් ඔබගේ ජීවිත සංගයා මෘදු හදවතක් ඇති, විශ්වාසවන්ත, ගැටුම්වලට වඩා සාමය කැමති, දිගුකාලීන ආදරයට කැමති පුද්ගලයෙක්. මෙම පුද්ගලයා ඔබට ගෙදර වගේ හැඟීමක් දෙයි. ආදරයට ඔබ සූදානම් වෙන්න ඉවසන්න. ඒන්ජල් නම්බර් 333 සංනිවේදනයෙන් හදවත් සම්බන්ධ කරන සංගයා. 333 කියන්නේ කතා කිරීමට දක්ෂ, නිර්මාණශීලී, ආත්මික මඟ පෙන්වීම් ලබා ගන්නා ගුරු, කලාකරුවෙකු හෝ දක්ෂයෙකු විය හැකි පුද්ගලයෙක්. ඔවුන් ඔබට ඔබේ සත්‍ය ස්වභාවය ප්‍රකාශ කරන්න උදව් කරයි. ආදරය සහ ආත්මික වර්ධනයෙන් පිරි සම්බන්ධතාවයක් ඔබට ලැබේ. ඒන්ජල් නම්බර් 444 ආරක්ෂාව සහ ස්ථාවරත්වය දෙන සංගයා. ඔබට අංක 444 පෙනෙනවා නම් ඔහු වගකීමක් ඇති, ආරක්ෂා කරන, ඉතා විශ්වාසවන්ත, ජීවිතය ගොඩනගා ගන්න කැමති පුද්ගලයෙක්. දුෂ්කර කාලවලත් ඔබ අතහැර නොයන සංගයෙක්. මොහු මන්දගාමී ආදරයක් විය හැකි, නමුත් සදාකාලිකයි. ඒන්ජල් නම්බර් 555 ජීවිතය වෙනස් කරන සංගයා. ඔහු නිදහසට කැමති, නව අත්දැකීම් සොයන, ඔබේ සුව පහසු කලාපයෙන් ඔබ ඉවත් නොකරන දැඩි ආදරයක් ඇති පුද්ගලයෙක්. ඔබේ ජීවිතය
පරිවර්තනය කරන සම්බන්ධතාවයක් බවට ඔහුව ඔබට පත් කළ හැකි. අසීරු විය හැකි. නමුත් අත්‍යවශ්‍යයෙන්ම ආදරය ලැබේ. ඒන්ජල් නම්බර් 666 ආත්මික සුවය ලබා දෙන සඟයා. 666 නරක අංකයක් නොවේ. ඔබේ සඟයා ඉතා සංවේදී, ඔබේ ඇතුළත වේදනාවන් හඳුනන, සුවය උගන්වන පුද්ගලයෙක්. ඔහු ගැඹුරු ආදරයක් ඇති මෙම සම්බන්ධතාවයෙන් ඔබට ස්වයං ආදරය උගන්වයි. ඒන්ජල් නම්බර් 777 දේවීය ආත්ම සඟයා. ඔහු ඉතා ආත්මික, අතිශය සංවේදී, පෙර ජන්ම සම්බන්ධයක් ඇති බවක් හැඟෙන සෝල්මේට් හෝ ටුයින් ෆ්ලේම් සම්බන්ධතාවයක් සහිත දුර්ලභ හා පූජනීය ආදරයක්. ඒන්ජල් නම්බර් 888 සම්පත් සහ සාර්ථකත්වය ගෙන එන සඟයා. 888 කියන්නේ මුදල් හා සිතුවිලි දෙකින්ම සම්පන්න, ව්‍යාපාරික හෝ නායක ගුණ ඇති, එකට සාර්ථක ජීවිතයක් ගොඩනගාගත හැකි පුද්ගලයෙක්. මොහු සම්පත්, ආත්මික සමාදානය දෙකම ලබා දෙන සම්බන්ධතාවයක් පවත්වන්න කැමතියි. ඒන්ජල් අංක 999 කාර්මික පාඩම් සහ අවසානයක්. 999 කියන්නේ ජීවිත පාඩමක් ඉගෙනීමට එන සඟයා. කාර්මික සම්බන්ධතාවයක් අවසානයක් හරහා වර්ධනය වන, සදාකාලික වීමට නොව ඔබව සූදානම් කිරීමට පමණක් පැමිණෙන ආදරවන්තයෙක්. අවසාන විශ්ව සංදේශය. ඒන්ජල් නම්බර්ස් ඔබට ආදරය පුරෝකථනය කරන්නේ නැහැ. ඔබේ වර්තමාන ශක්ති තත්ත්වය තමයි පෙන්වන්නේ. ඔබ ස්වයං ආදරයෙන්, කෘතඥතාවයෙන් ජීවත ඔබේ ජීවන සඟයා ස්වයංක්‍රීයව ආසන්න වෙයි. විශ්වාස කරන්න. සංකේත විශ්වාස කරන්න. ඔබව විශ්වාස කරන්න. මේ සංදේශය ඔබේ හදවතට ළඟා වුණා නම් මෙම වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට නිතර පෙනෙන ඒන්ජල් නම්බර් එක මොකක්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.